පිනක් කළා තිබුණොත් අපි ඉතුරු වෙයි. ඒ නිසා හිත හදාගෙන දෙයියෝ බුදුන්ගෙන් පොද්දේ ඇහෙනවා ඉතින් ඔය උඩ අයියා කියන්නේ කන්දේ තාම තියෙනවා. ඔව් නේ. තාම මම මෙතන ඉඳලා දුවේ අඩි 2යි ගියේ. මම බේරුනේ නූලේ. අර පැත්තට ආපු ගල් කඳ හදිස්සියවත් කර්මයට මෙහෙට හැරුණා. අපි ස්ලැබ් එකෙන් බිම් මල්ලි ආයි හොයන්න වෙන්නේ. අපි සම්පූර්ණ ෆ්ලැට් වෙනවා. මොකක් හරි අයියා කරපු ලොකු පිනක් බලපෑවා. මම දැන් මෙහෙන් ආවේ අයියා ඉස්සල්ලාම. මේක ආවේ කවුරුත් හිතුවේ නෑ දෙවෙනි එකක් කියලා මල්ලි. එකක් නෙමෙයි. පළවෙනි එක ඇවිල්ලා තප්පර 20ක් 30ක් යන්න කලින් ඊළඟ එක ඇවිල්ලා ඉවරයි. ඊළඟ එක ඇවිල්ලා වැස්ස නැවතිලා විනාඩි දෙකක් කිසි නිශ්ශබ්දතාවයක් තිබිලා ආ එක පාටම ගාලා අර පැත්තෙන් යන්න ගත්තා. දිදි දාලා අර පැත්තේ ගල් පෙරලෙන හැනවා. අපි එතකොට බඩවැල් වල තියෙන ඒවත් රත් වෙවි ළමයි ටික ඇහුවා අම්මී අපි මැරෙයිද මං කිව්වා මැරෙනවා නම් මැරෙයිද. ලොකු පුතා කිව්වා දෙවනියා අම්මී මේ අපි මං ගෝමයි මම මොනා වුණත් කමනේ අම්මා මල්ලිත් තරම් අවුරුදු 3 චූටි බබෙක් ඉන්නවා. එයත් තරම් අම්මි පහලට යනවා. මං කව මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා. ඊයොත් ඔක්කොම යන්නේ. එකට ඉමු කිව්වා මැරෙන්න හරි. ඒ කියලා මල්ලි ඔක්කොම වැඳගෙන දෙයි හාමුදුරුවන්ගේ විතරයි ඉල්ලි අපව බේරලා දෙන්න. නොසිතපු විදියට දෙපැත්තෙම වෙඩි ගැහුවා වගේ ඇහුණා මල්ලි. දෙපැත්තම ගැලුවා ඊට පස්සේ. අපි පිනකට ඉතුරු. අපි ළමයි ටිකයි ඔක්කොම හිතුවේ අද විතරයි අපි ජීවත් වෙන අන්තිම දවස කියලා. එතනින් එහාට මල්ලි කිසි දෙයක් හිතුන්නේ නැහැ. අද කෑවා. අද අපි මේ උදේ ගෙවපු ජීවිතේ විතරයි අපිට ඉතුරු කියලා අපි එදා හිතුවේ. කියන්නේ එච්චරටම මහාන බය දැනුණා. ජීවිතේ කිසිම දවසක එච්චර බය වෙලා දැන් අදට දෙවනි පුතා කියනවා අම්මී මට දැන් අද දවස් 4ක් වෙනවා තාම මල්ලි නිින්ද යන්නේ අර කන් දෙකට ඇහෙනවා අර ගල් සංකාර දෙනවා දැන් ඔයාලා ඉන්නේ තාම අපිට බස්කටක් අතේ ටිකක් බොන්න බෑ මේ දැන් මේක එදා හිතුවේ අපි අන්තිම එදා දවස කියන්නේ ඒ නිසා ඒක නම් කියලා මල්ලි විස්තර කරන්න බෑ හරි අපිට එන්ටි කෙනෙක් ඉන්නවා උල්පත ගමේ කොහොමද ඇන්ටි මේක සිද්ධ වුණේ මොකද්ද එකපාරම ඔයගොල්ලන්ට නෑ අද එදා උදේ එදා සිද්ධ වෙච්ච දවසේ උදේම ගොඩාක් සැරට වගේ වැස්සා ඒ දවස් ටිකේම වැස්සා ඊට පස්සේ මේ කඩේට එහා පැත්තේ තියෙනවා කඳුරක් මෙහා පැත්තේ ඔව් උදේ ඒකේ ආවේ හොඳ වතුර ඊට පස්සේ කොහොම හරි පැය දෙකක් තුනක් යනකොට ටිකක් දවල් වෙන්න 10 11 වෙන අතරට හොඳටම බොර වතුර එන්න පටන් ගත්තා ඔව් ඊට පස්සේ ඒකම වැස්සත් වැඩි සාමාන්‍ය මිලිලීටර් 100 එහා යන වැස්සක් තමයි අපිට තේරෙන විදිහට ගොඩක්ම වැස්සා ඊට පස්සේ අර රොන් මඩ වගේ වතුර තමයි එතනින් ගියේ ඊට පස්සේ ඒක ඉතුරුවා කඳුරේ උතුරලා මේ ඇලත් උතුරන්න පටන් ගත්තා. ඔය නා එන්න කලින්. ඇලත් උතුරලා මේකත් උතුරලා දිගටම වතුර යන්න පටන් ගත්තට පස්සේ අපි මේ කඩේ තමයි ඒ වෙලාවේ හිටියේ. සාමාන්‍ය ඉතින් වැස්සක් නේ තිබ්බේ. එහෙම අවදානමක් කලින් දැනුම් දීලා නැති නිසා අපි ඒ ගැන තේරුමක් නැති නිසා මේ එක පාටම ඇහෙන ලොකු සද්දයක් හෝ ගාලා ලොකුවට ඇහෙන පළ ඌරට වගේ. මම මෙතන ඉඳලා අර හරිය තමයි අපේ ගේ. අතනට ගියා අර සද්දේ මොකද්ද බලන්න ළමයි හිටියේ උඩ නිසා මම මේ කටියට කියන්නේ ගියේ වතුර පාරක් හරි මොකක් හරි ආවොත් ඔයාලට අග්ගල ස්ලැබ් එකට නගින්න කියලා. එතකොට ඔක්කොම හිටියේ දොර කොට ළඟ. ඊපස්සේ එයාලා කෑ ගැහුවා අම්මී එන්න එපා උඩ හැන්න ආයේ එනවා. එතකොට අපි මේ ඒ වෙලේ මම මෙතනට යනකොට ගෙට උඩ පොල් ගහක් තියෙන මේ හරියෙන් මට පේනවා බොර වතුරත් එක්ක එනවා පස් කන්දක් වගේ. ඊට පස්සේ මම ගෑ ගහගෙන මහත්තයා හිටියේ කඩේ. මම එයාට කිව්වා පුළුවන් ඉක්මනට ඔතනින් අයින් වෙන්න එහෙට එන්න එපා. එතකොට නාය ඇවිල්ලා ඉවරයි. අර අපේ ගේ අර පස් කන්දක් තියෙන්නේ. ඒ හරියට වෙනකම් රොම්මඩ තට්ටුවක් එනවා දැන්. මම ගොඩක් අමාරුවෙන් ගෙට පැනලා ඉස්සරහා දොර වැහුවා. දොර වහලා සොයිබේ දැම්මා. උඩ කොක්ක දැම්මට පස්සේ දොර යටින් පළල් වුණා. ඒ පස්සේ ගෙට ඇතුළට එනවා දැන් රොම්මඩ. ඊට පස්සේ ළමයි ටික ඔක්කොම 4 දෙනයි 6 දෙනෙක් හිටියා ළමයි ගෙදර. එයා ඔක්කොම අපි නැග්ගා උඩට. ස්ලැබ් එකේ. එක දිගටම එනවා නවතින්නෙම නෑ. ඊට පස්සේ මහත්තයා මේ ලොකු ඉටිකොල රෝලක් අපිට දෙන්න ලෑස්ති වුණා. ඔලුවට අල්ලගන්න දැන් ලොකු ගොඩාක්ම වැස්ස. ඊපස්සේ මේ එයාට ඔතනින් එන්න බෑ. ඔතන ලොකු වලක්. අර එන වතුර මෙහෙම කරලා පිරෙනවා. පිරීලා තමයි ඔතනින් පිට ආර යන්නේ. හරි. ඊපස්සේ මෙයාලට අපි කෑ ගැහුවා කිසි කෙනෙක් එන්න එපා. ඔතනින් ආවොත් ඔයාලා එරෙයි. මෙතන ඉන්නත් එපා දුහන්න කියලා. මේ මෙතනින් වතුර දාලා තියෙනවා. මෙහෙන් වතුර දාලා තියෙනවා. ඊට පස්සේ මේගේ වෙහි ටැංකියක් මේ තියෙන්නේ. ඒකට උඩින් වතුර ගහන්න ගත්තා. බොර වතුර පස් ගන්න. ඒ එනවත් එක්කම අපි ඔක්කොම කොහොම හරි ස්ලැබ් එකේ හිටියේ. ඊපස්සේ කුස්සියේ දොර ඇරිලා වගේද නැද්ද කියන්නේ අපි දන්නේ උඩනේ හිටියේ. කොහොම හරි පහලකට ඔළුව දාලා බලනකොට මේ ලොකු මෙච්චර විතර කානුවක් වගේ වතුර එකක් ගෙට එනවා. තමන් විනාඩි 20ක් විතර එක දිගට මේ වතුර පිරුණා ගෙට.
ඊට පස්සේ යනකොට ගේ කුස්සියේ තියෙන බඩු පාවෙනවා දැක්ක එක එක දේවල් රාස්පාන් වංගෙඩිය ඊට පස්සේ මම දැනගත්තා කුස්සියේ දොර ඇරලා තියෙන්නේ කියලා. ඉතින් කුස්සියේ තියෙන බඩු ඔක්කොම අර වතුරත් එක්ක සේදි ගියා. කානුවට ඇලට එකතු වුණා. ඊට පස්සේ විනාඩි 2ක් වගේ වෙලාවක පොඩි වෙලාවකට පෑවුවා ගයිස්. පායලා ඊට පස්සේ මම ටක් ගාලා ස්ලැබ් එකෙන් පහළට බැලලා ළමයි වහින්න දුන්නේ එපා අම්මී. අපි දන්නේ නැහැනේ පහළ තත්ත්වේ. එතකොට මෙතෙන්ට විතර වතුර පිරීලා තිබුණේ ගේ ඇතුලේ ඔක්කොම කාමර ඔක්කොගෙම ගිහිල්ලා. ඊට පස්සේ දොර ඇරලානේ තිබුණේ. ලොකු පස් තට්ටුවක් ගහලා තිබ්බා මේ වාගේ. ඊට පස්සේ කොහොම හරි දැන් දොර වහගන්න බැහැ මේ පස් නිසා. පස්සේ ගෙදර තිබ්බ පොල් කටු හැඳි රොටි තැටිය වගේ දාලා සූරලා දොර වහන මට්ටමට හදාගත්තා. ඊට පස්සේ දොර වහලා උඩට ගිහිල්ලා විනාඩි 2ක් නෑ ඊට පස්සේ තමයි ලොකු නායා. ඒක කෙලින්ම හැරුණේ අර පැත්තට. මේ පැත්තට. ඔව්. ඒක එහෙ වදිනවත් එක්කම ඒ බලා ඉදිදි තමයි ඒ ගෙවල් දෙක ගැලවුනේ. ගෙවල් දෙකක් වගේ ගැලවුණා. මෙහෙම අර බිත්ති ටික තමයි පාවෙලා යනවා දැක්කේ. ඒකම ලොකු ගලක් ගියා අර ඉස්සරහ ගෙදරට. ස්ලැබ් එක දාලා තියෙන ඒ ගෙදරට වටන ලොකු ගලක්. අර ස්ලැබ් එකේ උඩ අපි හිටපු නිසා ඒක හොඳටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇලහිම සම්පූර්ණ උතුරලා අර පැත්තට වතුර ගිහිල්ලා ඔව් මෙයා කොහොම හරි මෙතනින් දුවලා පල්ලෙහා කුඹුක් ගහක් තිබුණා. ඒකේ තමයි නැගලා රෑ 8:00 9 වෙනකන් හිටියේ. ඒ අතර වාරේ රෑ වැස්ස පායපු නිසා තමයි චුට්ටක් අවමුනේ. කලින් වගේ මේවා වුණා නම් රෑ සමහරට අපිත් අහුවෙන්න තිබුණා නායට. වැස්ස අඩු වුණා. සාමාන්‍යයෙන් කීයට විතර දැන් මේක 2:45 3:00 වගේ වෙනකොට මේ අපිට නිකන් උදේ නිකන් තේරුණා නිකන් මේකේ බොර වතුර එනවා. ඊට පස්සේ පහළ කඳුර තියෙනවා. ඒක උතුරලා වත්තකට වතුර දාලා තිබුණා ජයසිංහ මාමලාගේ. අපිට දැන් ආරංචි ආවා එක. ඊට මං කිව්වා මේකේ නම් උදේ ආවේ හොඳ පිරිසිදු මොන වගේ හොඳ වතුර. 10 11 12 වෙනකොට තමයි බොර වතුර එන්නේ. ඒකත් එක්ක අමුතු සද්ද ඇහෙනවා. අපිට කලින් නායක අත්දැකීම් නැති නිසා අපිට ලොකුට තේරුණා නෑ මොකක්ද ඒ වෙන්නේ කියලා. ඊට මම කොයිකටද ළමයි දැනුවත් කරන්න ගිහිල්ලා පුතා වතුර පාරක් හරි මොනවා හරි එනවා දැක්කොත් ඔයාලා ඉන්න එපා උඩට දුහන්න කියලා. එතකොට ළමයි කිව්වා අම්මී ඔය ඇල කැඩිලාද කොහෙද වතුර හයියෙන් එනවා කියලා. එයාලට ඒ ඇහුනේ උඩහැන් වතුර එන සද්දේ. හරි. ඊට මමත් 99න් තමයි බේරුනේ මම මෙතන පොල් ගහ ළඟට යනකොට කුස්සිය දොර ළඟින් වතුර එනවා. ඊට ළමයි කිව්වා අම්මී එන්න නම් එපා මේ ඉන්නේ නායක්ද කොහෙද කියලා. ළමයි දන්නේ නැහැ. ඊට කොහොම හරි ගෙට පැනලා උඩට පැන්නෙන් අපි බේරුණා. මෙහෙම කවදාවත් ජීවිතේ හිතන්නේ නැහැ. වෙලාමත් නැහැ. 86 මෙතන නාය ඇවිල්ලා මේ ආච්චිලා ගෙදර ආච්චි ගහන් ගිහිල්ලා තියෙනවා. ආච්චිව ගහන් ගිහිල්ලා මේ අතන තිබෙන කඳුරේ ගලක් අල්ලලා තමයි ආච්චි බේරුනේ. මේ 86. ඒ කාලේ ඉඳලා කොච්චර වැස්සත් මෙහෙම දෙයක් වෙලා නැහැ. නමුත් 86 ආපු නායෙන් කිසිම කෙනෙකුට මෙච්චර විපත් නැහැ. ඒ ආච්චි ගහන් ගියාට එච්චරයි. දැන් මේ සැරේ ගෙවල් ගණනාවක් මෙතනින් උඩට තියෙන ජයසිංහ මාමලාගේ සම ගොඩක් කට්ටියගේ දේපල ගොඩක් විනාශ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගමේ කී දෙනෙක් වගේ මේ ගමේ සාමාන්‍යයෙන් 300 වැඩි ඉන්නවා ලොකු ගම්මානයක්. මේක ලොකු ගම්මානයක්. ඒ හැම ගෙදරකටම දැන් හැම ගෙදරකම ආවේනික කොහොමත් 5කට 6කට වැඩි ඉන්නවා. ගෙදර අනුපවුල් ජීවත් වෙනවා. ඒ වතු වලම තව පොඩි ගෙවල් හදන් එයාලගේ ළමයි ජීවත් වෙනවා. එහෙම දැන් මේ ගමේ මිනිස්සුන්ට දැන් වතුර ටික නැහැ, කරන්ට් එක නැහැ, තාම පාරක් හදලා නැහැ. පිටින් කියලා කිසි කෙනෙක් මේ වෙනකම් බලන්නේ නැහැ. අර පන්සලේ හාමුදුරුවෝ කන්න බොන්න දෙනවා. මේ කිරිවෙහෙරේ. ඔව් කිරිවෙහෙරේ පන්සලේ හාමුදුරුවෝ එතන නවාතැන් දීලා ඒ මිනිසුන්ට උදේ දවල් වේලා කන්න දෙනවා. දැන් අපිට අර ගෙවල් තියෙන නිසා රැට අපි ඉන්නේ මෙහි. බයට පහලට යනවා. ඉන්න බෑ කියන්නේ උඩින් කතා නැවත ගල් ගැලවිලා කියලා කියනවා මෙහි. ළමයි යනවනේ උඩහ බලන්න. ඊට පස්සේ ඉතින් ලොකු අවදානමක් තියෙනවා දැන් මිනිසුන්ට මෙහි ජීවත් වෙන්න බෑ. කන්දගැටිය උල්පතගම සිදු වූ ඒ නායෑමෙන් පසු දර්ශන සියල්ල අපගේ YouTube channel එකේ මෙවනට පළ කර තිබෙනවා. එසේම මේ ඇසින්දුටු සාක්ෂිකාරයෙක් සිටින මිතුමිය පමණයි. මිතුමියගේ සම්පූර්ණ අත්දැකීම එම YouTube නාලිකාවේ අපි පළ කර තිබෙනවා. ඉතින් මේ ඔබටත් ගොඩක් වැදගත් වෙයි නායෑමකට පෙර මොන වගේ සංඥාද ඔබට ලැබෙන්නේ. ඒ වගේම කන්දගැටිය උල්පතගම මේ වන විට පත්ව තිබෙන තත්ත්වය සහ ඔවුන්ට දැනට අත්‍යවශ්‍ය වී තිබෙන මේ මාර්ග අවශ්‍යතාවය සහ ආහාර පාන ආදී පිළිබඳව එම වීඩියෝවේ සම්පූර්ණ විස්තරයක් තිබෙනවා.